ඔය දරා ගැනීම කියන්නේ මොකද්ද? දරා ගැනීම කියන එක තීරණය වෙන්නේ ඒ දරුවා ඒ පිළිබඳව දක්වන උනන්දු අනුව. දැන් අපි උදාහරණයක් හැටියට හිතමු කෙනෙකුට අපි වැඩක් පවරනවා පැයෙන් කරන්න කියලා. දරුවා ඒකට දරා ගන්න කුසලතාවයක් නැත්තම් අපි ඒ දරුවට ඒ කුසලතාවය ලබා දෙන්න ඕන. මොකද එහෙම නැතුව දරුවට ඒක දරා ගන්න බෑ කියලා ඒ දරුවා හුරතල් කරලා අපිට කවදාවත් දරුවා ඕන කරන තැනට ගේන්න බෑ. ඇත්ත වශයෙන්ම ගේන්න බෑ. දැන් රජයේ පාසල් වල අපි හැම වෙලාවෙම බැලුවේ අපිට මාසයන්තයට වැටුපක් ගෙවනවා. අපි මේ මාසෙට අනුව සති සටහන් වාර සටහන් අරවමේ ඔක්කොම ලියලා විදුහල්පතිට බාර දෙනවා. ඊට පස්සේ අපි මේ වැඩ ටික කරනවා. නමුත් ළමයා කොච්චර ඉගෙන ගන්නවද නැද්ද කියන එක ගැන නැවත ෆීඩ්බැක් එකක් ආපහු ගැනීමක් අපි අතින් වෙන්නේ නැහැ. ඒක ඉතින් ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එකෙන් තමයි වෙන්නේ. ඉතින් ඒ ටර්ම් ටෙස්ට් වලින් බලන දේවල් වල වෙනකොට එක ටර්ම් එකක් ඉවරයි. ළමයා ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි. නමුත් අපි මෙහෙම නෙමෙයි. අපි ඊයේ කරපු වැඩේ අද ප්‍රශ්න හැටියට අහනවා LDL කියලා. LDL කියන්නේ last day lesson. last day lesson එක ළමයා පාඩම් කරා නම් ඒ ළමයා ඒ ලෙසන් එක හරියටම උත්තර ලියන්න පුළුවන්ද බැරිද කියලා අපි බලනවා පහුවෙන්දා ඒ ප්‍රශ්න ආශ්‍රිතව. උත්තර දෙන්න බැරි නම් අපි ඒවා සාකච්ඡා කරලා ළමයාට ඉස්සරින්දා පාඩමේ නොතේරුණු දේවල් සාකච්ඡා කරලා ඒ ලකුණු අපි දෙමව්පියන්ට යවනවා. ඔබේ දරුවා මෙන්න මේ තැන ඉන්නේ කියලා තේරුම් ගන්න. ඉතින් ඔයගේ විශිෂ්ට ක්‍රියාදාමයක් මම දොස් කියනවා නෙමෙයි. මම කියන්නේ තියෙන සම්පත් හැටියට ඔබ ගත්තොත් රජයේ පාසලක ඒ වගේ දේවල් කරන්නට අමාරුයි. සිනජී විනයත් විනෝදයත් සමග අධ්‍යාපනය